ඔයා තාමත් මෙට්‍රෝ බස් එකේ රවුමක් ගියේ නැද්ද? එහෙනම් එන්න මාත් එක්ක අද මෙට්‍රෝ බස් එකේ ජර්නි එකක් යමු. ඔක්කොටම කලින් LMT Go කියන මෙන්න මේ app එක download කරගන්න. මම මෙට්‍රෝ බස් එක ගත්තේ කැලණිය කැම්පස් එක ගාවින්. අනිත් බස් වගේ මේ බස් එක නම් හැම හෝල්ට් එකම නතර කරන්නේ නැහැ. සීමිත හෝල්ඩ් ප්‍රමාණයයි තියෙන්නේ. මේ මම බස් එකේ ලයිව් ලොකේෂන් ට්‍රැක් කරන ගමන් ඉන්නේ. මොකද ගොඩක් වෙලාවට එයාලා පෙන්නන එස්ටිමේටඩ් ටයිම් එකට වඩා ලයිව් ලොකේෂන් එක ටිකක් වෙනස්. හැබැයි මේ විදිහ ඇත්තටම ලේසි. ඉස්සරහට කියන්නම්කො කොහොමද මේක ට්‍රැක් කරන්න කියලා. තාමත් රූට්ස් දෙකක විතරයි මෙට්‍රෝ බස් එක දුවන්නේ. හැබැයි පෑම් පෑට වගේ මෙට්‍රෝ බස් එකක් අවైలබල් වෙනවා. මම බස් එකට නැග්ගේ අපේ කැම්පස් එක ගාවින්. මට නාරායන් පිටට තමයි යන්න ඕනලා තිබ්බේ. ඒ තැන් දෙකේම හෝල්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ සයින් එකක් තියෙන්නේ ආබාධිත අයව මෙට්‍රෝ බස් එකට එතනින් ගන්නවා කියලා. ඔන්න අපේ කිරිටොයි ආවා. පැටියෝ කොහොමද? ඇත්තටම මට පොඩි නර්වස් ගතියකුත් දැනුණා. මොකද මේක ෆස්ට් ටයිම් එක. මම ඇප් එකේ බලද්දී ඊළඟ බස් එක අවైలබල් වෙලා තිබුණේ 9:03 වෙද්දි කැම්පස් එක ගාවට එනවා කියලා. හරියටම 9:04 වෙද්දි කැම්පස් එක ගාවට බස් එක ආවා. බස් එකේ එස්ටිමේටඩ් ටයිම් එක එහා මෙහා වෙන්න හේතුව ඉතින් ට්‍රැෆික් එක. ඒ නිසා ඔයා බස් එකට නගින්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ලයිව් ලොකේෂන් බලලා බස් එක ට්‍රැක් කරන්න. දැන් බලමු කොහොමද ලයිව් ලොකේෂන් එක ට්‍රැක් කරන්නේ කියලා. LMT Go app එකට ගියාම journeys කියන section එකේ ඔයාට පෙන්නනවා බස් එක දුවන routes දෙක. එතකොට ඔයා යන පැත්ත බලලා ඔයාට select කරන්න පුළුවන්. මාකුඹුරට කඩවතද, කඩවතට මාකුඹුරද, එහෙම නැත්නම් මාකුඹුරට කොළඹෝද, එහෙමත් නැත්නම් කොළඹෝට මාකුඹුරද කියලා. දැන් යන්නේ කඩවත ඉඳන් මාකුඹුර පැත්තටනේ. ඒ නිසා මම ඒක select කරලා available halls වලින් මම නගින halt එක select කරා කැලණි campus විදිහට. ඊළඟට available halls වලින් ඔයා බහින destination එක මාක් කරන්න. ඊට පස්සේ plan trip click කරන්න. දැන් පෙන්නනවා ඔයාට available buses ටික. මේ තියෙන estimated time ටික. හැබැයි මෙතනින් ඔයාට live track කරන්න පුළුවන් ඔයාගේ බස් එක තියෙන තැන. එතකොට ඔයාට හරියටම හිතන්න පුළුවන් දැන් බස් එක traffic එකේද තියෙන්නේ. දැන් ඒක එන ගමන්ද කොයි හරියද කියලා. normal ticket price එකට වඩා ටිකක් වැඩි. හැබැයි ඒක මාරම worth. මොකද staff එක හරියම friendly, බස් එක clean, comfortable, AC එකේ හොඳට යන්න පුළුවන්. payment methods තුනක් තියෙනවා. කෑෂ් කාඩ් වගේම ඔයාගේ ඇප් එක টොප් අප් කරලා ඔයාට මේ වගේ QR එකකින් පේ කරන්නත් පුළුවන්. ඉඳගෙන විතරක් නෙමෙයි හිටගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ආබාධිත අයට ඉන්න වෙනම ඒරියා එකක් වෙන් කරලාත් තියෙනවා. බහින්න එස්ටිමේටඩ් ටයිම් එක තිබ්බේ 10:03ට වගේ. හැබැයි 9:45 වෙද්දි බස් එක නාරයන් පිටට ළඟා වුණා. හැබැයි අපි ට්‍රැෆික් එකට තහුණා බොරැල්ල හරියෙන් ටිකක් කොහොම හරි දාඩිය දාගෙන තෙරපිටර පියන්නේ නැතුව හරියට කම්ෆර්ටබල් විදිහට මම මගේ ඩෙස්ටිනේෂන් එකට ආවා. මගේ වැඩ ටික ඉවර වෙලා ආයෙ කැම්පස් එක පැත්තට එන්න මම බොරැල්ලෙන් තමයි බස් එකට නගින්න යන්නේ. බස් එක බොරැල්ලට එන එස්ටිමේටඩ් ටයිම් එක තිබ්බේ 12:26ට. හැබැයි මම ලයිව් ලොකේෂන් එක ට්‍රැක් කරලා බස් එක එන ටයිම් එක බල හිටියා. එස්ටිමේටඩ් ටයිම් එකට විනාඩි 15කට විතර කලින් බස් එක බොරැල්ලට ආවා. ඔයා QR එක ස්කෑන් කරලා පේ කරන්න ඉන්නවා නම් ඇප් එකෙන් payment method වලින් ඔයාගේ payment card එක add කරලා ඔයාගේ e-wallet එක top up කරගෙන පේ කරන්න පුළුවන්. මම එදා යද්දි cash දීලා එද්දි මගේ card එකෙන් පේ කරා. ඒ නිසා මගේ wallet එක දැනට 0. ඇත්තටම මේක ලංකාවට වටිනා initiative එකක්. ඉස්සරහට routes ප්‍රමාණය වැඩි වෙයි, බස් ප්‍රමාණය වැඩි වෙයි කියලා මම ඇත්තටම විශ්වාස කරනවා. ගොඩ දෙනෙක්ගේ daily life එක easy කරන්න metro bus එක ඇත්තටම ගොඩක් උදව් වෙනවා.